හෙලෝ ගයිස් ඔන්න ඔයාලට ඕල් සීසන් ටාගට් කරලා කරන වීඩියෝ සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. අපි මේ වීඩියෝ කතා කරනවා AR USDT ගැන. රයිට් AR coin එක ගැන කතා කරනවා. අපි බලමු මේකේ මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් සහ 2026 මොන වගේ ගේන් එකකට යයිද මොන වගේ කාලයක් ගතද ඔය ටික කතා කරනවා. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. රයිට් මම ඉන්නේ weekly time frame එකේ. රයිට් මම මේකට වගේ තියෙන මේජර් කවුන්ට් එක දාගන්නවා. රයිට් මම එක්ස්ප්ලেইন කරනවා මෙතන වේව් එකට මම මොකක්ද ගන්න කියන එක. රයිට් ඒක මම මෙතන කවුන්ට් කරලා නේ මම පෙන්නනවා ඔයාලට. රයිට් අපිට එකක් ගන්න පුළුවන් මෙතන 1 එකක් 2 එකක් 3 එකක් 4 එකක් 5 එකක් කියලා අපිට මේක ගන්න හැකියාවක් තියෙනවා. රයිට් ඒ කියන්නේ මෙතන ඉම්පල්ස් එකක් මෙතන කම්ප්ලීට් කරලා අපි මේ ඉන්නේ මේජර් කරෙක්ෂන් එක. රයිට් ඒක සිනාරියෝ එකක්. අනිත් එක තමයි අපිට ගන්න පුළුවන් මෙතන A එකක් B එකක් C එකක් විදියට මේක ඩබල් සික්ස් එකේ වේව් W එකේ අපිට කන්සිඩර් ගන්න පුළුවන් W එකක්. ඊට පස්සේ මේ හැදෙනකම තියෙන වේව් X එක ඊට පස්සේ Y එකේ තමයි මාකට් එක අප් වෙන්න තියෙන්නේ. ඔය සිනාරියෝස් එක තමයි මට මෙතන ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඒ වගේම අපි දැන් බලමු මෙතන මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. ඊට ඔය සිනාරියෝස් දෙකට අනුව මාකට් එක අපි ඉන්නේ මේජර් කරෙක්ෂන් එක තමයි මෙතන අපි ඉන්නේ. අපි ඔය කරෙක්ෂන් එක කවුන්ට් කරලා බලමු මාකට් එකේ කරෙක්ෂන් ඉවර වෙන්නේ කොයි කාලෙද සහ ඇන්ටි කරෙක්ෂන් ඉවරද කියලා අපි කතා කරමු. ඒ වගේම මට මතක් කරනවා අපේ ඇඩ්වාන්ස් සීරියල් මෙම්බර්ෂිප් එකේ අලුත් බැච් එක පටන් ගන්නවා මේ නොවැම්බර් 15 වෙනිදා. මේක ස්පෙෂල් බැච් එකක්. මොකද හේතුව ජොයින් වෙන හැමෝටම 50% ඔෆ් එකක් හම්බ වෙනවා. ඒක නිසා A-Let එක ඉගෙන ගන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන් මේ chance එක මිස් කරගන්න එපා. ඒ වගේ මේ ඔයාලට පේන්නේ අපි කතා කරන content එක මම කලින් කියලා තියෙනවා වගේ මේ content එක ඔයාලා ලෝකේ කිසිම membership එකක් ගන්න බෑ. කියන්නේ මෙච්චර advance දේවල් කතා කරන කිසිම membership එකක් නැහැ. කියන්නේ A-Let සම්බන්ධ මේ සම්පූර්ණ තීරි කතා කරන කිසිම membership එකක් නැහැ. ඒ නිසා ඒ වගේම ඉගෙන ගන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවා මේ පේන WhatsApp number එකට message දාලා දැන්ම register වෙන්න පුළුවන්. right මම මෙතන දාගෙන තියෙනවා simple 6 එක කියන corrective pattern එක. right simple 6 එකක් දාන් තියෙනවා. right මම මේ explain කරන්න 1 day time frame එකට යන්නම්. right මම මෙතන leading diagram දාලා තියෙනවා 1 2 3 4 5 විදියට. right ඒක කළා ඒ 1 එක complete කරලා 2 එක complete කරලා 3 4 5 විදියට view 4 එක triangle එක complete කරලා view 5 විදියට complete විදියට ගන්න පුළුවන්. right ඒ කියන්නේ impulse එකකින් wave A එක complete කරලා තියෙනවා. right ඊට පස්සේ මෙතන wave B එකට මම දාන්නේ double six එකක් ගියක් WXY විදියට double six එකක් තමයි අරන් තියෙන්නේ. right ඒ වගේම ඊට පස්සේ අපි දන්නවා යන්න ඕනේ wave C එක. wave C එකේ මෙතන අරන් තියෙන්නේ impulse wave එකක්. right ඒ කියන්නේ 1 2 3 4 5 y 1 එක complete කරා 2 එක complete කරා ඊට පස්සේ 3 එක 4 එකේ triangle එක complete කරලා 5 එක විතර market එක drop වුණා. right ඔය විදිහට මම impulse count කරන් තියෙනවා A B C විදිහට simple 6 එකේම අරන් තියෙනවා. right මෙතන ඔයාලට වෙනවා wave C එකේ හරියටම common fib target zone එකෙන් තමයි wave C එක bounce වෙලා තියෙන්නේ. right ඒ කියන්නේ එතනින් හරියට bounce වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතන 150 විතර bounce එකක් වෙලා තියෙනවා. right ඒ වගේ අපි බලමු මෙතන market එකේ මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් කියලා. right මම කලින් පෙන්න විදිහට මෙතන මම ගත්ත එකක් impulse එකක් 1 2 3 4 5 අනිත් එක මම ගත්තා W එකක් X එකක් Y එකක්. ඒ කියන්නේ market එක මේ පාර යන්න තියෙන්නේ. right එක්කෝ මෙතන impulse එකේ market එක continue වෙන්න ඕනේ. නැත්තම් මෙතන simple 6 එකකින් A එකක් B එකක් C එකක් විදිහට wave Y එක complete කරන up වෙන්න ඕනේ. ඔය දෙක තමයි මෙතන වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ right ඔය scenarios දෙකට minimum level එකක් විදිහට මේ high එක ගන්න පුළුවන්. ඒ කියන්නේ all time high එක ගන්න පුළුවන්. يعني ඔය සිනාරියෝස් දෙකට මාකට් එක all time high එකට යන්න ඕන. right ඒ කියන්නේ දැන් තියෙන level එක දැන් ගත්තොත් සාමාන්‍යයෙන් 100ට 1600 විතර ගේන්නක් තියෙනවා. right ඒ වගේම ඔයාලට පේනවා හරියට මේ 100 complete කරලා තියෙන්නේ common fib time zone එක ඇතුලේ. ඒ කියන්නේ මෙතන common fib time zone එක ඇතුලේ තමයි හරියට wave 100 එක complete කරලා තියෙන්නේ. right ඒ වගේම ඔයාලට පේනවා base channel එකට support එකක් ඇවිල්ලා තියෙනවා මෙතනදී. right දැන්ට මාකට් reject වෙන්නේ base channel එකේ mid level එකකින්. right يعني අපිට මෙතන expect කරන්න පුළුවන් මෙතන mid level එක break කරනත් එක්කම මාකට් එක 3ක් යන්න ගනී කියලා. ඒ කියන්නේ මෙතන 1 2 1 2 right 3 4 3 4 5 දෙන මාකට් එක විදිහට අප් එක කියලා ගන්න එක ඉම්පල්ස් එක අප් වුණොත් ඒ විදිහට අපිට ගැනීමේ හැකියාවක් තියෙනවා. right දැන් ප්‍රශ්නයක් ඇති මේකේ ටාගට්ස් කොහොමද ගන්න සහ ටාගට් කම්ප්ලීට් කරන කොච්චර කාලයක් යයිද කියන එක right. මෙතන අපිට ගන්න වෙන්නේ W එකක් X එකක් Y එකක් විදිහට. මොකද හේතුව මෙතන අපි ඉම්පල්ස් එක කවුන්ට් කරොත් මෙතන මේ සම්පූර්ණ ඉම්පල්ස් එකේ ගොඩක් ඩේටා නැති නිසා අපිට මේකේ මෙතන ඉම්පල්ස් එක කම්ප්ලීට් කළා මේ යන වේව් එක කොච්චර කාලයක් යයිද කියන එක ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. right ඒ කියන්නේ මෙතන සම්පූර්ණ වේව් එක නැති නිසා අපිට දැනට මෙතන assume කරන්න පුළුවන් මෙතනද ඩබල් 6 එකක් දාගෙන එහෙම ගියොත් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් මේ ටයිම් සෝන් එක ඇතුළට යෑමේ හැකියාවක් තියෙනවා. ප්‍රයිස් එක මේ ටයිම් සෝන් එක ඇතුලේ මේ Y එක කම්ප්ලීට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මම මෙතන ඩබල් 6 එකක් ගත්තොත් W එකක් X එකක් Y එකක් විදිහට ගත්තොත් මේ ටයිම් සෝන් එක ඇතුලේ මේ Y එක කම්ප්ලීට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේක පටන් ගන්න 2026 අගෝස්තු වල ඉඳන් ඒ කියන්නේ ඒ කාලය ඇතුළත මේක ටොප් එකක් හැදීමේ හැකියාවක් තියෙනවා. right මම ඒක ගත්තේ මෙතන ඩබල් 6 එකක් අරගෙන right ඒ වගේම කවර් අපි කලින් කතා කරා ඉම්පල්ස් එක කම්ප්ලීට් කළා. ඒ කියන්නේ මෙතන 1 2 3 4 5 right ඒ කරලා ඒ කම්ප්ලීට් වුණ වේව් 3 එක කියලා අරගෙන වේව් 4 එක කම්ප්ලීට් කරොත් ඊට පස්සේ යන තියෙන වේව් 5 එකක්. එහෙම ගත්තොත් ඒක සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් 3 එක කම්ප්ලීට් කරා 4 එක කම්ප්ලීට් කරා 5 එකක්. ওই විදිහට ගත්තොත් right. ඒකට මම මෙතන ගන්නේ මේ සම්පූර්ණ වේව් වල බලාගන්න. මේ වගේ 1 2 3 4 5 ওই විදිහට ගත්තොත් වේව් 5 එක යන කාලය සම්පූර්ණ වෙනස් වෙනවා. right ඒ වගේම වේව් 5 එකට ගන්න ටයිම් එක අපිට ගන්න බෑ. මෙතන හේතුව මොකද මේ සම්පූර්ණ වේව් එකේ data අපිට නැහැ. ඒ නිසා ඒක ගන්න වෙන්නේ නැහැ. අපිට ඒක බලන්න වෙනවා. මාකට් එකේ ස්ට්‍රක්චර්ස් එක අපිට ගන්න හැකියාවක් තියෙනවා. මම ඒක ඉස්සරහදී අප්ඩේට් කරන්නම්. ඒ කියන්නේ මෙතන ඉම්පල්ස් එක යන්න ගත්තොත් මාකට් එක මොන වගේ කාලයක් ඇතුළතද
ඉම්පල්ස් කම්ප්ලීට් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට ඉස්සරහදී ගන්න පුළුවන්. ඒකම අනිවාර්යෙන් ඔයාලා වීඩියෝස් වලින් සහ අපේ ටෙලිග්‍රෑම් channel එක අප්ඩේට් කරන්න. ඒ නිසා ටෙලිග්‍රෑම් channel එකට අනිවාර්යෙන් join වෙලා ඉන්න. රයිට්. ඔය දැන් මම පෙන්නපු සිනාරියෝ එකට මිනිමම් ගේන් එක සාමාන්‍යයෙන් ඔයාලට ගන්න පුළුවන් 10 to 15 එක්ස්ට්‍රා ගේන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කොමන් ලෙවල්ස් වල ගියොත් ඒකේ ඒ වගේම මේ Y එක කම්ප්ලීට් කරන කොමන් ලෙවල්ස් වල ගියොත් එහෙම ප්‍රයිස් එක දැන් තියෙන ලෙවල් එකේ ඉඳන් 40x වර ගේන් එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. මේක අනිවාර්ය නෑ. මොකද හේතුව මේ ලෙවල් එකට යන එක අනිවාර්ය නෑ. මේක සාමාන්‍යයෙන් මේක කොමන් ලෙවල් එකක් විතර කියන්නේ මිනිමම් ලෙවල් එකක් නෙමෙයි. මිනිමම් ලෙවල් එක තමයි මෙතන තියෙන all time high එක. ඒක වොච් කරන් ඉන්න. ඒ වගේ මේ ඇතුළේ යන waves එක්ස්ටෙන්ඩ් එක ගත්තොත් කියන්නේ 1 2 1 2 හදලා රයිට් මේකේ waves එක්ස්ටෙන්ඩ් එක ගත්තොත් අනිවාර්යයෙන් 130 අප්ඩේට් කරන්න. රයිට්. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ 2026 මේ සීසන් එක වැඩ කරොත් මිනිමම් 10 to 15x ගේන් එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ මේ කොමන් ෆිබ් ලෙවල්ස් වලට සාමාන්‍යයෙන් 30 to 50x වර ගේන් එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් කරන් ඉන්න. ඒ වගේම මම තව ඕල්ටර්නේටිව් සීනර් එකක් පෙන්නන්නම්. මම මේ කවුන්ට් කරන්නේ නැහැ ඒ ටික. ඒ මම එකක් පෙන්නන්නම්. රයිට්. මම දැන් පෙන්නන්න මගේ තියෙන ඕල්ටර්නේටිව් සීනර් එකක්. රයිට්. ඒක තමයි මෙතන කරෙක්ෂන් තව එක්ස්ටෙන්ඩ් වෙනවා නම් මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් කියන එක. රයිට්. අපිට මෙතන ගන්න පුළුවන් වේව් A එකක් කම්ප්ලීට් කරපු විදිහට ඊට පස්සේ අපි ඉන්නේ තාම වේව් B එක කියලා තමයි ගන්න වෙන්නේ. ඒකල වේව් C එක ඩ්‍රොප් වෙන්න තියෙන්නේ. රයිට්. මෙතන සිනාරියෝස් දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි A එකක් B එකක් C එකක් D එකක් E එකක්. මේ විදිහට රනින් ට්‍රයැන්ගල් කම්ප්ලීට් කරොත් ප්‍රයිස් එකේ වේව් B එක ආයෙ කම්ප්ලීට් වෙලා මාකට් එක C එකට මාකට් එක මේ වගේ ඩ්‍රොප් වීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඔය එක සිනාරියෝ එකක්. අනිත් එක තමයි මෙතන වේව් B එකේ එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එකක් හෝ රනින් ෆ්ලැට් එක වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන A B C විදිහට එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එකක් නැත්නම් මෙතන රනින් ෆ්ලැට් එකක් වැඩ කරලා මාකට් එක ඩ්‍රොප් වීමේ හැකියාවකුත් තියෙනවා. රයිට්. ඔය දෙක තමයි කියන වගේ ඕල්ටර්නේටිව් සිනාරියෝස් දෙක. ඒ කියන්නේ කො මෙතන ට්‍රයැන්ගල් එකක් හදන්න ඕනේ. BCD E විදිහට නැත්නම් මෙතන ABC ද ෆ්ලැට් එකක් වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. ඔය දෙක වැඩ කරොත් විතරයි මාකට් එක 100ට වැටෙන්න හැකියාවක් තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා මේ යන වේව් වල ඉන්ටර්නල් ස්ට්‍රක්චර් දිහා බලන්න. ඒකත් එක්කම අපිට ඉගෙන අයිඩියක් ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ඩ්‍රොප් වීමේ හැකියාවක් තිබ්බොත් ඒ කියන්නේ මාකට් එක වේව් B එකක් කම්ප්ලීට් කරලා මේ වගේ ලොකු ක්‍රෑෂ් එකකට යෑම හැකියාවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඊට කලින් ඔයාලා දැනුවත් කරන්න. ඒ නිසා අනිවාර්යයෙන් අපේ YouTube channel එකත් එක්ක ටච් එකේ ඉන්න. ඔය දෙක තමයි තියෙන ඕල්ටර්නේටිව් සිනාරියෝස් ටික. රයිට්. ඒ අරින්න ඔයාලට මේ සිනාරියෝ වොච් කරන් ඉන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන කරෙක්ෂන් එක සම්පූර්ණ කියන්නේ සම්පූර්ණ කරෙක්ෂන් එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ යන ඉම්පල්ස් එක හෝ සිම්පල්ස් එක නැත්නම් ඒක B C එක නැත්නම් මෙතන යන ඉම්පල්ස් එක 1 2 3 4 5 දෙන ඉම්පල්ස් එක. ඔය දෙක වොච් කරන් ඉන්න. ඔය දෙකටම මිනිමම් ටාගට් තියලා අපිට මේ all time high එක ගන්න පුළුවන්. ඒ වගේම අපිට $90 තියෙන all time high එක ගන්න පුළුවන්. ඒ වගේම ෆිබ් ලෙවල්ස් විතර ගත්තොත් ඔයාලට එකක් ලොකු ටාගට්ස් තියෙනවා. මේ වගේ ලොකු ටාගට්ස් තියෙනවා. ඒකත් වොච් කරන් ඉන්න. ඒ කියන්නේ ඩොලර් 240 සහ ඩොලර් 800 වගේ සෝන් එකක් තියෙනවා. ඒක කොමන් ටාගට් ඒවට අනිවාර්යයෙන් යන්න කියලා රිකමන්ඩ් යන්නේ නැහැ. ඒ කියන්නේ මිනිමම් රිකමන්ඩ් තමයි මෙතන තියෙන all time high එක. රයිට්. ඔය ටික වොච් කරන් ඉන්න. රයිට්. ඒ වගේම ඔයාලට මේ කොයින් එකේ මොකද ප්‍රශ්න ඇතිවද අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්න. රයිට්. ඒ වගේම මේ වීඩියෝ ලයික් 100ක් ආපු ගමන් අපි ඊළඟ වෝල් කොයින් අප්ඩේට් එකක් දාන. ඒ නිසා අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. so guys video මෙතන එන්ඩ් කරනවා. thank you for watching.